සුබ දවසක් XM කුෂාන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමෝටම. ඉතින් යාළුවනේ අද දවසේදී විශේෂ මතක් කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක ගියන්නේ. ඒ තමයි XM app එක. XM app එකට log වෙනකොට ඔයාලට එක එක ප්‍රශ්න මතුවෙනවා. OTP කිලනවා විටින් විට. ඊට පස්සේ load වෙන්න වෙලා යනවා. ඒ කියන්නේ XM app එකේ update එකත් එක්ක එයාලගේ පොඩි පොඩි මේවා ටිකක් තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා දැනට අපි මතක් කරත් ඒක දැනට තාම ඒ විදිහම තමයි යන්නේ. ඒ කියන්නේ app එකේ තියෙන features වැඩි වෙන්න මම හිතන්නේ මේ app එක ඇතුලේ තියෙන දේවල් හරි අමාරු ඇති. ඉතින් ඒකට අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අපිට app එක හදන්න බෑනේ අපිට. ඉතින් අපි කරන්න ඕන දේ තමයි මේකට ක්‍රමයක් හොයාගන්න එක. ඉතින් ඒ තමයි XM app එකේ ඔයාලගේ තියෙන trading account එක MT5 app එකට. ඒ කියන්නේ වෙනම MT5 එක අපි download කරගෙන මේ ඒකට ලින්ක් කරගන්න විදිහ තමයි මම මෙතනදී ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් හැමෝම අනිවාර්යයෙන්ම මේ app එක ඔයාලා MT5 එකට ලින්ක් කරලා MT5 එකෙන් ට්‍රේඩ් කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න. මොකද නැත්තම් ඔයාලගේ SL එක දාගන්න බෑ, TP එක දාගන්න බෑ, profit එකක් ගන්න බෑ. මේ තියෙන දේවලුත් එක්ක ඒ වැඩේ කරගන්න බෑ. මොකද ට්‍රේඩ් එකක් දාලා ටිකක් වෙලා ගිහිල්ලා ආයෙ ඇවිල්ලා ඇප් එකට ලොග් වෙන්න යනකොට ආයෙත් OTP එකක් කියලා නම් ඊට පස්සේ OTP එක ඇවිල්ලා ඊමේල් ගහලා පාස්වර්ඩ් දාලා ඔය ඔක්කොම කරලා එනකොට අපිට ඒ අදාළ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එකවත් බුක් කරගන්න බැරි වෙනවා. ඉතින් මේවා හැදෙන්න ඕන දේවල්. ඉතින් ඒ කට්ටිය ඒව හදාගනි. හැදෙනකන් අපි අපේ පරිස්සම ගැන තමයි අපි හිතන්න ඕනේ. ඉතින් අපි කරන්න ඕන දේ තමයි MT5 එකට තමන්ගේ account එක link කරගෙන ඒ account එක තමන් MT5 එක ඇතුලේ ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මම ඒ සම්බන්ධව ඔයාලට දැනුවත් කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න කොහොමද මේකේ ඒ අදාළ දේවල් කරගන්නේ කියලා මම ඔයාලට මෙතනදී මතක් කිරීමක් කරන්නම්. හරි. මුලින්ම ඔයාලා කරන්න ඕනේ තමයි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඔයාලගේ ට්‍රේඩින් account එක. කියන්නේ account කීපයක් තියෙනවා නම් ඒ අදාළ account කීපෙම මෙන්න මේ වගේ ඊතලයක් තියෙනවා. හරිද? මගෙත් account දෙක තුනක් තියෙනවා. ඉතින් මම මේ account එක ඔයාලට මේ තියෙන balance එකත් එක්කම මම මේ account එක link කරගන්න විදිහ මම ඔයාලට දැනුවත් කිරීමක් කරන්නම්. ඉතින් මෙතන ඔයාලට ඊතලයක් තියෙනවා පේනවා. ඉතින් එතන ක්ලික් කරනවා real කියන තැනට මේ පැත්තෙන්. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඔයාලගේ account එක එනවා. හරිද? එතකොට ඒ account එකේ තියෙන balance එක ඊට පස්සේ equity සම්පූර්ණ විස්තරات එක්ක account ID එකත් මෙන්න මේ විදිහට පෙන්නනවා. මෙතනින් ඔයාලා කරන්න ඕන දේ තමයි මේ manage ඔයාලට පේනවා මෙන්න මෙතන මේ තියෙන. මෙතන ක්ලික් කරගන්න ඕන. හරිද? ඊට පස්සේ මෙතනින් ඔයාලට එනවා account එකට අදාළ විස්තර. ඉතින් මෙතන තියෙන account information කියලා තැනක් තියෙන උඩම. එතන ඔයාලා ක්ලික් කරගන්න ඕන මුලින්. හරිද? එතන ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ විස්තර ටික. හරිද? ඔයාලගේ account එකේ විස්තර ටික. එතකොට ඔයාලට පෙන්නනවා මෙන්න මෙතනින් server එක. අනිවාර්යයෙන් මෙන්න මේ server එක මොකක්ද කියලා ඔයාලා ලියා ගන්න ඕන මුලින්ම. නැත්තම් මතක තියාගන්න ඕන. හරිද? එතකොට මෙතන තියෙන XM Global MT5 9 කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයාලා මෙන්න මේක මතක තියාගන්න. ඊට අමතරව ඔයාලගේ account එකට අදාළ account ID එක මෙන්න මෙතනින් ඔයාලට copy කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරිද? මෙතනින් ඒක copy කරගන්න. මෙතනින්. හරිද? ඒක copy කරගෙන නැවත back වෙන්න. හරිද? ඊට පස්සේ ඔයාලා නැවත අර manage කියන තැනට ගියාම දැන් ඔයාලගේ profile එකත් එක්ක ඔයාලට දීලා තියෙනවනේ password එකක්. ඒ password එක හරියන්නේ නැහැ මේකට. ඒ කියන්නේ ඔයාලගේ XM එකේ email address එකට දාලා තියෙන password එක මොකද්ද? ඒක හරියන්නේ නැහැ. අපි කරන්න ඕන දේ තමයි නැවතත් ඒ password එකම මෙන්න මෙතනින් අපි change කරගන්න ඕනේ. මේ change trading account password මෙන්න මෙතන මේ තැනක් තියෙන්නේ. එතන click කරලා ඔයාලා ඒ profile එකට දීලා තියෙන password එකම මෙතෙන් දෙන්න. දීලා ඉවර වෙලා මේ account ID එකට අදාළ password එකත් ඒකම කරගන්න. එතකොට මොකද්ද කරගන්න තියෙන්නේ? ඔයාලගේ profile එක email address එක දාලා password එක දෙනවකට ඒකේ password එක 1 2 3 නම් උදාහරණයක් විදිහට මෙන්න මෙතනවත් change password කියන තැනට ගිහිල්ලා trading account එකේ password එකටත් 1 2 3 කියලා දීලා මෙන්න මෙතනින් change password කියලා දී ගන්න ඕන. හරිද? මෙතනත් change password කියලා දී ගන්න ඕන. පැහැදිලිනේ? හරි. ඔන්න මම මගේ account එකට අදාළ password එක මම මෙතනින් දුන්නා. එතකොට මෙතනින් දැන් change password කියලා තමයි දෙන්න තියෙන්නේ. හරිද? ඔන්න දැන් ඒ password එකත් හරි. දැන් අපි මොනවද ලෑස්ති කරගත්තේ? MT5 එකට link කරගන්න අපි හොයාගත්ත account එකේ මොකද්ද?
account ID එක අපිට තියෙන ගැටලුවක් නැහැ server එක මොකක්ද කියලා. එතකොට අපි server එක හොයාගන්න විදිහ මේ manage කියන තැනට ගිහලා account information කියන තැන click කරාට පස්සේ ඔයාලගේ account එකට අදාළ server එක MT55ද MT56ද MT511ද මොකක්ද කියලා මෙන්න මෙතනින් ඔයාලට සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. දැන් අපි විස්තර ටික හොයාගත්තා MT5 එකට link කරගන්න අවශ්‍ය විස්තර. account ID එක server එක මොකක්ද කියලා සහ ඒකට අදාළ password එකත් අපි change කරගෙන දැන් තියෙන්නේ. හරි. දැන් අපි යන්න ඕන MT5 app එකට. හරි. MT5 එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. එතකොට මෙතනින් ඔයාලා MT5 එක මුලින්ම ගිහිල්ලා ඉවර වෙලා ඔයාලා MT5 app එක Play Store වලට හරි එහෙම නැත්නම් App Store iOS එකකින් හරි ඔයාලා download කරගන්න ඕන. download කරගෙන ඉවර වෙලා ඔයාලා ඔයාලගේ account එක link කරගන්න ඕන. හරි ඔයාලා app එක download කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් add trading account කියලා තියෙනවා. එහෙම නැත්නම් මේ උඩම කෙරවලේ ඔයාලට පේනවා ධන ලකුණක් වගේ එකක් තියෙනවා. එතන click කරන්න. හරිද? ඒ click කළ වෙලා මෙන්න මෙතන බෝක කියන තැනට type කරන්න ඕන XM Global Limited කියලා මෙන්න මේ විදිහට type කරගන්න ඕන. හරිද? ඊට පස්සේ මෙතන click කරගන්න. හරිද? මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට login trading account කියලා මෙන්න මෙතනින් එනවා. මෙන්න මෙතනදී මුලින්ම ඔයාලගේ trading account එකට අදාළ password එක මෙතන මේ account ID එක දෙන්න ඕන මෙතෙන්. හරිද? ඊට පස්සේ මෙතෙන්දී ඒ අදාළ password මම අර change කරගන්න කිව්වා password එක දෙන්න. මෙතෙන් අර ඔයාලා account information වලින් හොයාගත්ත server එක දෙන්න ඕන. හරිද? හරි. මෙන්න මේ විදිහට server එක දුන්නා. මෙතන දැන් ඔයාලගේ password එක දෙන්න ඕන. හරි ඔන්න මම account එකට password එකක් දුන්නා. ඊට පස්සේ පොඩ්ඩක් උඩට යන්න. මෙතනින් වෙනස් වෙයි MT59. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනින් login කියලා තැනක් තියෙනවා. හරිද? එතන click කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගිහිල්ලා ඔයාලගේ account එක මෙන්න මෙතනින් link වෙනවා. හරිද? දැන් ඔන්න ඔයාලගේ account එක link වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට chart වලට මෙතනින් ගිහිල්ලා ඔයාලගේ chart ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නනවා. මෙතනින් අපිට අදාළ දේවල් ටික විතරයි අපිට ගන්න ඕනේ. මෙතනින් අනවශ්‍ය දේවල් ටික අපිට අයින් කරගන්නත් පුළුවන්. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ක්ලික් කරලා මේ delete කියන තැන වල තමන්ට අනවශ්‍ය දේවල් ටික ඔක්කොම delete කරගන්න ඕන. හරිද? ඊට පස්සේ අවශ්‍ය දේ විතරක් මෙන්න මේ විදිහට තියාගන්න පුළුවන් සහ ඔයාලට තවත් මොන හරි අවශ්‍ය නම් ඒ අදාළ currency pairs මෙන්න මෙතනින් මේ දන ලකුණ ක්ලික් කරලා මේ විදිහට add කරගන්න පුළුවන්. හිතන්නකෝ euro GBP USD කියලා right GBP කියලා ගහුවට පස්සේ GBP AUD GBP CAD අදාළ currency pairs ටික එනවා. එතකොට ඔයාලට මෙතනින් තමන්ට කැමති ටික මෙන්න මේ විදිහට එකක් දාලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ අදාළ දේවල් මෙතන පෙන්වුම් කරනවා මේ තියෙන්නේ. මෙතන තියෙනවා. හරිද? එතකොට කිසිම ගැටලුවක් නැත. ඔය විදිහට තමයි ඔයාලට දාගන්න තියෙන්නේ. එතකොට ඔයාලට trade එකක් ගන්න ඕන කමක් තියෙනවා මෙන්න මෙතන trade කියන තැන මෙන්න මේ විදිහට click කරලා ඉවරලා මෙතන new order කියන තැනට ගිහිල්ලා new order කියන තැනින් ඔයාලට මෙතනින් trade එකක් දාගන්න පුළුවන් buy or sell. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට market එකේ buy or sell දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දාපු trade එක ඒ අදාළ trade එක තියෙන තැන තියෙනවා. එතනින් ඔයාලට මම මෙතනින් දැන් ඔයාලට එක trade එකක් දාලා පෙන්නන්නම්. market order එකක් විදිහට මෙන්න මේක ගන්නවා. හරිද? ඊට පස්සේ දැන් මේ දාගත්ත trade එකේ මේ දිනේ trade එක. එතකොට මේකේ ඔයාලට SL එක TP එක දාගන්න ඕන නම් මෙතන ගිහිල්ලා මේක loan click කරන් ඉන්න. click කරන් ඉවර වෙලා මෙතන ඔයාලට තියෙනවා modify position කියලා තැනක්. එතන ගිහිල්ලා ඉවරලා මෙන්න මෙතනින් ඔයාලට දැන් අපි buy එකටනේ ගත්තේ. එතකොට මෙතනින් SL කියන තැනට ගිහිල්ලා මෙතනින් 45 මම මේකේ SL එක දානවා. එතකොට TP එක දාගන්න ඕන නම් මේ මෙතන TP කියන තැන click කරලා ඉවරලා දැන් අපි දාගන්න ඕන TP එක. මෙන්න මේ විදිහට මම TP දෙක දාගත්තා. එතකොට මෙතනින් modify කියලා මෙතන දාන්න තියෙනවා. හරි. දැන් ඔන්න අපි trade එක වැටිලා තියෙන්නේ. මම ඔයාලට දාලා පෙන්නන්න ඕනේ තමයි මේ trade එක මම මෙතනින් දැම්මේ. ඊට පස්සේ limit orders දාන්න ඕන නම් ඒත් එහෙමයි කිසි ප්‍රශ්නයක් නැතුව දාන්න පුළුවන්. එතකොට ඔයාලා හදිසියෙ හරි ඔයාලා ගත්ත trade එක
ඔයාලට ගෝල් ක්ලික් කරගත්තට පස්සේ මාකට් එක හරියටම පේන ඇනලයිස් කරගන්න ඕන නම් ඒවත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව බලා ගන්න පුළුවන්. මේ විදිහට මෙතනින් මෙහෙම තියෙනවා. එතකොට ඔයාලට මෙතනින් ටයිම් ෆ්‍රේම් එක මාරු කරගන්න ඕන නම් මේක නිකන් එකපාරට ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට 1 minute 5 minute 15 minute මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට ඔයාලට ට්‍රේඩ් එකක් දැන් මේ chart එකේ තියෙන ලිමිට් ඕඩර් එකක් ගන්න ඕන නම් මෙතන watch එකක් වගේ එතනක් තියෙන. එතන ක්ලික් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඉක්මනින්ම ට්‍රේඩ් එකක් ගන්න ඕන. ඔයාලට පේනවා මෙතන මේ රතු පාටයි නිල් පාටයි කොටුවක් කෙරවලේ තියෙනවා. එතන ක්ලික් කරන්න. රයිට්. එතන ක්ලික් කරාට පස්සේ මෙතනින් ඔයාලට ඉක්මනින්ම ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් ඕනම් buy or sell මෙන්න මේ විදිහට ගන්න බලන්න lot size එක මෙතනින් change කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම මතක් කරගන්න ඕනේ තමයි ඔයාලා මේකේ ට්‍රේඩ් කරද්දී දන්නේ නැත්නම් හරියට පුරුදු වෙන්න ඕන. මෙතනින් හැම වෙලාවෙම ට්‍රේඩ් එක ඕම කරද්දී මේ lot size එක Taman දාලා තියෙන එකමද තියෙන්නේ. එහෙම නැත්නම් වැරදි එකක්ද තියෙන්නේ කියලා දෙවරක් තහවුරු කරගෙනම ට්‍රේඩ් එක ඕපන් කරගන්න try කරන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මෙතන හිටපු ගමන් ට්‍රේඩින් මේ වොලියුම් දැන් ලොට් සයිස් එක වෙනස් වෙනවා. ඔයාලා හිතන්නකෝ දැන් මේ 0.1 වලින් ට්‍රේඩ් එකක් කියලා. එතකොට තව දැන් ආයෙත් ඇප් එකෙන් ගිහිල්ලා ආයෙත් ඇප් එකට ඇවිල්ලා ආයෙ ට්‍රේඩ් කරන්න යනකොට ඒ ලොට් සයිස් එක ඒ විදිහටම සිලෙක්ට් වෙලා තියෙනවා. ඒකට ඊළඟ පාර වාට ගන්න ඕනේ 0.01 වලින් එකක් නම් අනිවාර්යයෙන්ම ඔයා මෙතන 0.01 කියලා හදා ගන්නම ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඔයාලා අමාරුයි වැටෙනවා. ඒ නිසා ඒ ගැනත් හරියට අවබෝධ කරගෙන වැඩ ටික කරගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට RSI අර එහෙම ඕන නම් ඒව මේ ඉන්ඩිකේටර්ස් ඕන මේ මෙතනින් ඩවුන්ලෝඩ් කර දාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙතන ඔයාලා ට්‍රෙන්ඩ් ලයින් එහෙම මොනවා හරි ගහ ගන්න ඕන නම් අර මේ මෙතන එකපාරක් ක්ලික් කරලා පස්සේ මේ මෙතන තියෙන මේ රවුමක් කොටුවක් මේ විදිහට තියෙන්නේ. අන්න එතන ක්ලික් කරලා ඔයාලට ට්‍රෙන්ඩ් ලයින් එකක් වුණත් මේ විදිහට ගහ ගන්න පුළුවන් සහ ඒකට අදාළ දේවල් මේව කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි කරගන්න ඇනලයිස් ටික කරගන්න එක උනත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේකෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ওই විදිහ තමයි ඔයාලට දැනුවත් කරන අවස්ථාවේ තිබෙන්නේ. ඔන්න අපි දැන් දාගත්ත ට්‍රේඩ් එකක් ප්‍රොෆිට් එකක් තියෙනවා. මම ඒකත් දැන් ක්ලෝස් කර ගන්නවා. ඒතර ඔයාලට ක්ලෝස් කරගන්නකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ක්ලික් කරා ලෝන් ක්ලික් කරා. ඊට පස්සේ මෙතනින් ක්ලෝස් කියලා තැනක් තියෙනවා. එතන ක්ලික් කරා. මෙන්න මෙතනින් ඔයාලට මේ මෙතන ක්ලික් කරපු ගමන් ඔයාලට ඒක ක්ලෝස් වෙලා යනවා. රයිට්. ඒ ප්‍රොෆිට් එක ඇවිල්ලා ඔයාලගේ ට්‍රේඩ් එක අයින් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ට්‍රේඩ් එක කරගන්නේ. එතකොට තවත් මොන හරි ගැටලුවක් තිබ්බොත් එහෙම ඔයාලට අදාළ ට්‍රෙන්ඩ් ලයින් ටිකත් අර විදිහට ගහ ගන්න පුළුවන් සහ ඔය දේවල් ඔය විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙනම් හැමෝටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ account එක මම අර කලින් කිව්වා වගේ ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනින්ම MT5 එකට link කරගන්න. මොකක්ම හරි ගැටලුවක් આવුත් එහෙම වීඩියෝ එකට comment එකක් දාන්න. ඒ සම්බන්ධව අපි කතා කරමු. කිසිම ප්‍රශ්නයක් නැත. ඉතින් හැමෝටම ජය වේවා.